ඊට පස්සේ මෙන්න මේ පැත්තට දැන් අපි කට් එක දාගන්න ඕන. ඒකත් වෙන් කරගන්න නැතුව ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කට් එක දාගන්න. ඊට පස්සේ දැන් තියෙන්නේ අපිට ලියා ගන්න. දැක්කද ලස්සනට ලියවෙන. කිසිම අතට තුවාලයක් නැහැ. හැබැයි මේට අර මේ ඇස් වලට දැවිලක් එන්නේ නැහැ හොඳේ. සමහර ලුණු ලියද්දි අඬනවනේ. මේක එහෙම එකක් වෙන්නේ නැහැ. අපිට ඕන ප්‍රමාණයට ලස්සනට ඇහැට ප්‍රියමනාප විදියට කොටු විදියට ඔන්න ලියවිලන්න මේ බලන්න. ඔයාලා try කරලා බලන්න.